ආයුබෝවන් Hello guys, welcome back to my YouTube channel. So this is my second travel vlog and this is going to be a Sinhala vlog, but this part I'll do it in English because I want to explain you all how we plan this trip, not only for my Sri Lankan friends but also for my friends from other countries too. So I'll do it very quickly because this vlog is going to be very long. Yeah, first thing we did was we already had a contact of a guide from Murmansk. We texted him and we asked for the packages and we went for a student package. If you all want any details of the packages or the guide, I will send it to you. I stopped that video because I realized that everyone doesn't have my number. I'll put in the description my username. If anyone wants to know about the packages, get the details, just drop me a DM. I'll send you all the details of the packages. So yeah, after selecting the package and confirming it, we booked flight tickets, train tickets and the apartment. It's up to you to decide whether to stay in an apartment or a hostel, but we went for apartment. It was easy for us. So yeah, that's it. You just have to select a package and book flights and train tickets and the apartment. That's it. Okay, now I have to get ready. We have few more hours and I'm excited. ඔන්න ගෙදරින් එළියට බැස්සා මුර්මංක්ස් යන්න පහනක් තියලා බුදුහාමුදුරන්ට අපි ආව රේල්වේ ස්ටේෂන් එකට. මේ තමයි කූස්ක් රේල්වේ ස්ටේෂන් එක. හෙලෝ, දැන් අපි ඇවිල්ලා ඉන්නේ ට්‍රේන් ස්ටේෂන් එකට. තාම වෙලාව 7:10යි. 7:36ට තමයි තියෙන්නේ අපේ ට්‍රේන් එක. ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්න. මොකද අපි යන ට්‍රේන් එක හරියටම කිව්වොත් මෙතන ස්ක්‍රීන් එකේ දානවා. තව වෙලා තියෙන හින්දා ඉන්නවා. ෆෝම් එක තුන ට්‍රැක් එක දෙක. පාඩම් ආව උඩින් දාන්න බෑ. ෆස්ට් රවුන්ඩ් එක මම තියලා දැන් ගොඩක් වෙලා. ඌණු කෝඩ් කියන බලන් ඉන්න කවුරුහරි. ඌණු. color change to blue. කට්ටිය කාඩ් ගහලා නිදාගත්තා. මම නම් සිංහල මූවි එකක් බැලුවා පාස්පෝර්ට් කියලා. මේ දෙන්නම් ඉති. ඔන්න අපි මොස්කෝව වලට ආවා. හරියටම කිව්වොත් වෙලාව පාන්දර 2 ගානක්. ඊට පස්සේ අපි රේල්වේ ස්ටේෂන් එකකින් එළියට ගිහිල්ලා ටැක්සි එකක් දාගත්තා එයාපෝට් එකට. මේ මගේ ෆස්ට් ටයිම් SVO වලට ආපු. මට නැත්තම් හැම වෙලේම ෆ්ලයිට්ස් සෙට් වෙන්නේ DME වලට. තසයිනේ එයාපෝට් අපි ඇවිල්ලා ඉන්නේ එයාපෝට් එකට. මචං මෙතනින් බලන්න. Yes, a lot. Are you excited? Yes. Sara, are you excited? අපිට check in වෙන time තිබෙන්න අපේ airport එක ඇවිද හිටියා. And the fun part is we did a TikTok in the airport and we couldn't finish it in Murmansk. මොකද අපිට හැම වෙලේම වගේ trip එකේ මොනවාම හරි දෙයක් කරන්න තිබ්බා. TikTok කරන්න වෙලාවක් තිබෙන්නේ නැහැ. But I'm happy about it. අපේ group එකේ කටේ මෙයා අපිත් එක්ක ආවේ නැහැ. මොකද එයා ෆ්ලයිට්ස් බුක් කරේ පරක්කු වෙලා and he used Aeroflot. අපි ආවේ වෙන ඩොමෙස්ටික් ෆ්ලයිට් එකක. ට්‍රිප් එකේ මුලදීම පොඩි අපිට අවුලක් වුණා. I'll tell about it later. මෙතනදී අපේ moods off. හැබැයි ඊට පස්සේ ඔක්කොම හරියා මුර්මංක්ස් වලින් ලෑන්ඩ් කරාට පස්සේ ඔයාලා ඇත්තටම මුර්මංක්ස් යන්න ඉන්නවා නම් make sure that you book Aeroflot. අපි book කරන දවස්වල Aeroflot තිබ්බේ නෑ list එකේ. මේ airline එක කිසිම අවුලක් නෑ. staff එක මාරම හොඳයි. අපිට baggage වල අවුලක් වුණා. ඒක තමයි අපේ moods off වෙන්න හේතුව. මොකද එයාලා දීපු dimensions වලට වඩා හරිම පොඩි එතන තිබ්බ box එක අපේ තිබ්බ luggages එතට දාලා පෙන්නන්න ඕනේ.
ඒකට වඩා ගොඩක් ලොකී හින්දා we had to pay. ඉතින් ඒක තමයි වුනේ. හැබැයි Aeroflot ආපු එක්කෙනාට 5 කිලෝ backpack එකයි 10 කිලෝ hand luggage එකයි දෙකම හම්බුණා for the same price. ඔන්න අපි ආවා මුර්මංස් වලට. අපි ලෑන්ඩ් කරාට පස්සේ බස් එකක් ආවා අපිව එක්කගෙන යන්න. හරිම චුට්ටි දුරයි යන්න තිබ්බේ. පොඩි එයාපෝට් එකක් තියෙන්නේ හේ. ඒ වුණාට ෆ්ලයිට්ස් එහෙට මෙහෙට යන හින්දා අපිව එයාලා බස් එකේ තමයි ඒ චූටි දුර එක්කගෙන ගියේ. අපි ලෑන්ඩ් කරපු වෙලාවේ එළියට එද්දී මාරම ලස්සනයි view එක සන්රයිස් එකත් එක්ක. ඊට පස්සේ අපි ඇවිල්ලා අපේ baggages claim කරගෙන අපි ගියා එළියට. එළියට ආවම මම කරේ ස්ක්‍රීන් එක බැලුවා. අපේ ෆ්ලයිට්ස් දෙකම එකම ළඟ වගේ ඇවිල්ලා තිබ්බේ. Aeroflot එකත් ලෑන්ඩ් කරලා තිබ්බා. ඊට පස්සේ අපි හිටියා එයත් එනකන් and here comes the special person. එයා තමයි සැපටම ඇවිල්ලා තිබ්බේ with lot of foods and everything. හැබැයි අපි එකම ගාන ගෙව්වේ. It's okay. අපි ඊට පස්සේ බස් එකක් අරන් සෙන්ටර් එකට ගියා. ඊට පස්සේ අපි ගියා අපේ apartment එකට. kitchen එක. ඊට පස්සේ මේක තමයි boys දෙන්න හිටියේ මේ room එකේ. අපි හිටියේ මේ room එකේ මයි සිසාරයි ජයින්දි මගේ යාළුවෝ දෙන්න. Hello guys. ඉස්සරහ තියෙන්නේ අපි යන්නේ දැන් මියුසියම් එක බලන්න. මියුසියම් එක යන්නේ නෑ බලන්න. අපි යන්නේ නෑ බලන්න. මේ තමයි උතුරු කෙළවරේම තියෙන මැක්ඩොනල්ඩ්ස් එක. ෆොටෝ එකක් ගන්න. මේ ෆොටෝ යාලගේ ෆෝන් වලින් අපිට අරන් දෙයිනේ වීඩියෝස් එහෙම එතකොට පස්සේ මොන හරි ගන්න ඉල්ලගන්න පුළුවන් නේද එයාලා කැමරාවෙන් තමයි ගහලා දෙන්නේ ෆොටෝස් විතර වීඩියෝස් නෙමෙයිද වීඩියෝස් ගන්න අවුරුල බලන්න යන්න උයලා අපි හොඳට කෑවා. ඊට පස්සේ රෙස්ට් කරා. මොකද ගයිඩ් අපිට කිව්වා අපිව පික් කරන්න එන්නේ රෑ 8:00 කියලා අපාර්ට්මන්ට් එක ළඟට අවුරෝරා බලන්න යන්න. ඉතින් දැන් මේ අපි අවුරෝරා බලන්න යන ගමන් ඉන්නේ. මේ එක්ස්පීරියන්ස් එක ඇත්තම කිව්වොත් වචන වලට හරවන්න බෑ. ඒක මාරම එක්ස්පීරියන්ස් එකක්. එයාලා මේකට කියන්නේ අවුරෝරා හන්ටින් කියලා. අපිට නම් ඇත්තටම අවුරෝරා හන්ටින් වුණා. මොකද මුලදී අපි දැක්කේ නෑ, බය වෙලා හිටියේ අපි දකින්න නැති වෙයි කියලා. හැබැයි අපේ ගයිඩ් මාරම හොඳයි. අය ඉක්මනට හයියෙන් තැන් වලට ඩ්‍රයිව් කරගෙන ගියා. මොකද අහස ඉක්මනට වෙනස් වෙනවා. කොයි වෙලේ දකිද්ද දන්නේ නැහැ හින්දා. මුලදී ලාවට තමයි දැක්කේ. එකපාරටම දකිද්දි මාරම සතුටක් දැනුණා. මොකද ඒක මාරම බ්ලෙසිං එකක් හින්දා. අපි ෆයිනලි අවුරෝරා දැක්කා. ඉතින් වීඩියෝස් වලට හරියට පෙනුන්නේ නැහැ. මේක ඇස් දෙකෙන්ම දකින්න ඕන දෙයක්. ඉතින් අනිවාර්යෙන් ඔයාලා මුර්මංස් යන්න. අපිව සිටි එකෙන් ගොඩක් ඈතට එක්කන් ආවා නිකන් කැලයක් අස්සට වගේ. මොකද අපේ ගයිඩ් කිව්වා එළියේ තියෙන තැන්වල නදන් ලයිට්ස් පේන්නේ නැහැ කියලා. ඒ වගේම අය ක්ලියර්ලි එක්ස්ප්ලেইন කරා කොහොමද මේවා පේන්නේ, මොනවාද ඕනේ කන්ඩිෂන්ස් කියලා. ඇත්තටම හරියම ඉන්ට්‍රස්ටිං මේ දේවල්. ගෙදර ඇවිල්ලා ආයි පාන් කාලා තමයි අපි නිදාගත්තේ. උදේ 9යි මේ වෙලාවට. අද අපේ දෙවැනි දවස. අපි උදේම පිටත් වුණා. මොකද අපි අද ගොඩාක් දුර යනවා උතුරු කෙළවරටම. අද අපි ආක්ටික් ඕෂන් එක දකිනවා. ස්නෝ ස්ටෝම්. අපි කොහෙද මේ ඉන්නේ?
අපි ඉතින් සින්දු කිය ෆන් එකේ ගියා. මොකද ගොඩාක් දුර යන්න තිබ්බා. හැබැයි තැන්වල නැවැත්තුවා ලස්සන තැන්වල. අපේ ගයිඩ් අපි එක්කන් ගියා. ඊට පස්සේ පරණ පෝට් එකකට මෙතන නෑව කැඩිලා හැමත් තිබ්බා. මේකේ හිස්ටරි එක ඔක්කොම අපිට ලස්සනට එක්ස්ප්ලේන් කරා වෙහිකල් එකේ අපි යන ගමන්. ඊට පස්සේ එබැරි ලස්සනට ස්නෝ කරා. හරිම ලස්සනයි. ස්නෝ වැටෙනවා. හොඳටම ස්නෝ කරනවා. ඉන්නේ නැවක් ළඟ. අපි ආවා ආර්ක්ටික් වලට. ඈතින් පේන්නේ ආර්ක්ටික් ඕෂන් එක ඔයාලට. North Pole. Arctic Ocean. And we got into a snowstorm. අම්බෝ මේක මතක් වෙද්දිත් හරිම අමාරුයි ඒ වෙලේ. ඒ වුණාට හරිම ටික වෙලාවයි මේක තිබ්බේ. ඒකත් ඉතින් හොඳ එක්ස්පීරියන්ස් එකක්. මොකද මෙච්චර ලොකු ස්නෝස්ටෝම් එකක් අපිට කර්ස් කරලා කවදාවත් එන්නේ නැහැ. ඒ වෙලේ සීතලයි හුඟක් හොඳටම අමාරුයි. හැබැයි ෂෝක් ඉතින් අමාරු එක්ස්පීරියන්ස් එක. අපි දවල්ට කන්න ආවා. දවල්ට කන්න. Wow, so pretty. यारට බයනා පොදසා තෙත බේරනා පිනිදෝරක හිත පාරනා මේ මාතුක සැපසේ වින්දා හෙට රැවෙනා එලි වෙනසම හිත හරනා මාපාන නුඹ ගන්නවා නම් අපිට යනවා කැන්දා කඩු ගන්නාව රැට උයන්න දෙවනි දවස. මේ අකන විදිය ලෝකෙට ප්‍රසිද්ධ කරන්න බෑ. ඒ අකනත් මොකොත් මේකේ. තුන්වෙනි දවස. Day 3. අපි දැන් අද යන්නේ කොහෙද යන්නේ? හස්කි පාක්. ජයිනද ගියා. चांदनी पायला सीत सलुआ में रात्रे जीविते අවපසයි මං තවම සීතල කළුවරේ මේ කුළු මතින් නැදී ඔබ එන්න මා කෙරේ. ඔන්න අපි ආවා. මෙතනින් එහාට තියෙන්නේ ස්නෝමොබයිල් රයිඩ් එකක්. වාහනේ නවත්තලා එයාලා අපිව කැලේ ඇතුළටම එක්කන් ගියා මේකේ. මේක තමයි හස්කි පාක් එකට අපි ගියේ. ආපු ගමන් එයාලා අපිට බූට්ස් දුන්නා දාගන්න. ඊට පස්සේ මෙන්න මෙයා අපිට එක්ස්ප්ලේන් කරා මොනවද අපි කරන්න කියලා. Right now about dogs, as I said, we have a certain order. These dogs on the back of the team, they're the strongest ones. They're so-called wheel dogs in English. Okay, hard workers, so they stand closer to the sled. And then there's a mid-section for team dogs, let's say supporters, or like spare wheel dogs. But the most important dogs, they run in the front. Lead dogs, Togo. Okay, so they run in the front. Leader dog. Leader overall. Okay. There's a pocket in here for your cell phones, for your cameras. It will keep you warm because there is no windshield. Right? ඊට පස්සේ යාළුවා අපිට මේව ඇඳුවා අපිව හස්කි රයිඩ් එක එක්කන් යන්න කලින්.
Our guides, they will stand in here and you will enjoy your trip sitting inside the sled. One person who is taller, right, sit closer to the backrest, like that. Legs you take inside, just bend them a bit. So there's enough room for other person, okay? Please keep your legs inside, do not stick them out. Okay. And stay closer to each other. Okay. Right? It's warm. Mommy, Miss. And no, and with your right hand under the tail, and then like that. Huh? Like me. We are here now. Oh. Sri Lanka. Sri Lanka. Wait, I'll show. Here. Oh, here. Yeah, in the middle. Okay. Very warm place. Very warm. I do not know how to pronounce hello in Sri Lanka. Ayubovan. Ayubovan. Thank you. Hi, my friends call me Santa. You can call me Santa. Number one was a Ceylonский чай. Yes. Говорите по-русски. Чуть-чуть, да. Ceylonский чай, так называемый. Yes. So yes. Indian tea was also the best. Also good, but with Ceylon, yeah, what's something? Ceylon. We call it Ceylon tea. We call it Ceylon. Okay, let us move, dear friends. Alexander cameraman to see the reindeers. And you could replica එකක් දුවන. Sami village එකක්. හැබැයි reconstructed one. Where is an empty land, desert, tundra, no nothing. And this area, right, is a forest. So the reindeers, all their life, they travel. In the summertime, the reindeers and the people who Sami, they are there in the north, near Teriberka area. But in the winter time, they always here. Right now, you will have a chance to ride the reindeer sledges, right? Ayubovan is the tea. No. Bye bye. Subagaman. Subagaman. Ayubovan is the tea. අපිට ඇලෙක්සන්ටර් පටන් ගද්දිම කිව්වා සර්ප්‍රයිස් එකක් තියෙනවා කියලා. So this is the surprise. reindeer ride එකක් තියෙනවා කියලා අපි දැනන් හිටියේ නෑ. එයාලා හැබැයි හරිම හිමින් යනවා. Hello. Come on, I'm your friend. Don't be afraid. Here. Here. මෙයා තමයි හිටපු only female ඔක්කොමලා මේල්ස්ලා හිටියේ. ඉතින් මෙයාට මාර ඇටිටියුඩ් එකක් තිබ්බේ. කවුරුත් දීපු කෑම කෑවේ නෑ එයා. January, February, they drop off normally every year. But the female drop all their horns, their antlers, only in the June, May, June. Why it is so? After the thing is, centuries, when it was when it was kind of cold, these reindeer moss, it was growing there much southern, and there was a reindeer, and there was the Sami people. But now when it started to be warmer and warmer, yes, so they tried to read it off, right? That's how it works. And that is really for the hold it.
Thank you very much. And now you're proceeding there to the lunch. Thank you. Thank you very much. තුන්වෙනි දවසේ අපේ පැකේජ් එකට ලන්ච් එකත් ඉන්ක්ලූඩ් වුණා. ඉතින් එයාලගේ ට්‍රැඩිෂනල් ලන්ච් එකක් try කරන්නත් අපිට chance එකක් හම්බුණා. අපි ඉතින් හොඳට බඩ පිරෙන්න කාලා තමයි එතනින් ආවේ. අපි ආවා සුවනියස් ගම්ම. ගත්තද වසිසාරා? තුන්වෙනි දවසත් ඔන්න ඉතින් ඉවර වුණා. දැන් අපි මේ ගෙදර යන ගමන් ඉන්නේ. අපේ මගදී නවත්තලා අපේ payments ඔක්කොම ටික කරලා අපේ guide thank කරා. Actually he did a very good job. මම මෙයාලව highly recommend කරනවා මූර්මංස් යන ඕනම කෙනෙක්ට. එයාලා හරිම පිළිවෙලට හැමදේම කරා and we enjoyed our trip. හරිම smoothly ඔක්කොම වුණා. ඊට පස්සේ අපි apartment එකට ගිහලා ඔක්කොම අස් කරලා නිදාගෙන ඊට පස්සේ දවසේ උදේම නැගිටලා බස් එකේ airport එකට ගියා. ආවා අපි airport එකට. මූර්මංස් වලට bye කියන්න. අපි මොස්කෝව වල ලෑන්ඩ් කරා හවස 4 ගානකට වගේ. ඊට පස්සේ ටැක්සි එකක් දාගෙන රේල්වේ ස්ටේෂන් එකට ගියා. හැබැයි අපිට ට්‍රේන් එකට ගොඩක් වෙලාව තිබ්බා හින්දා කට්ටිය හැමෝම මොස්කෝව වල හිටපු යාළුවන්ව බලන්න වෙන් වෙලා ගියා. ඊට පස්සේ හැමෝම කාලා තමයි ඊට පස්සේ ආයේ ට්‍රේන් එකට ආවේ රෑ 10 ගානකට. ඊට පස්සේ ඉතින් අපි ට්‍රේන් එකට නැග්ගා කූස් යන්න. අපේ වැගන් එක 3 මං ඔයාලව ට්‍රේන් එක ඇතුළටත් එක්කන් යන්නම්. මේක ස්ලීපින් කම්පාර්ට්මන්ට් එක. ඒ කියන්නේ සිටින් නෙමෙයි අපි බුක් කරේ. කොහොමවත් අපි ගියපු ටයිම් එකේ සිටින් තිබ්බේ නැහැ. ඒ හින්දා අපි දැම්මේ ස්ලීපින් ඒවා කොහොමවත් අපි යද්දි උදේ වෙන හින්දා කෝස් කරට. ඉතින් මේක තමයි ට්‍රේන් එක. එයාලා ඔක්කොම අපිට බෙඩ් ෂීට්ස් පිලෝස් ඔක්කොම දෙනවා. අපිට තියෙන ටික ලස්සනට දාගෙන නිදා ගන්න. සඳවත මනරම් තනිකමත ඕව සීතලි වාවාගෙන මහමෙරගතරම් උණුසුමකින් තුරුළුවෙමි දිවිය පුරා ළඟහිඳ මහ සංසාරය වෙලෙලා උණුසුමකින් තුරුළුවෙමි. අපි උදේ 6 ගානක් වෙද්දි ගෙදර ආවා. ට්‍රිප් එක නම් හරිම ෂෝක්. අපි හැමෝම එන්ජොයි කරා. ලගේජ් ප්‍රශ්න ඉතින් පොඩි ප්‍රශ්න එන්නත් එපා. that's life. ඉතින් තව vlog එකකින් හම්බෙනකම් හැමෝටම thank you මගේ vlog එක බැලුවට. Bye.